සමහර විට ඔබට ඕනෑ තරම් මුදල් හදල් තියෙනවා. හොඳ ගෙයක් දොරක් ඇති. යාන වාහන යාළු මිත්‍රයන් ඕන තරම් ඇති. සමාජයේ හොඳ කීර්ති ප්‍රශංසා ලැබෙනවත් ඇති. එහෙමනම් ඔබ අසරණ කෙනෙක්ද? හැබෑවටම ඔය මොනවා තිබුණත් ඔබ අසරණයි. මෙහෙම කීවාම සමහර විට ඔබට පුදුම හිතෙනවා ඇති. සැප සම්පත් ඔක්කොම තියාගෙන එතෙන්දී මොන අසරණකමක්ද කියලා. දැන් මොහොතක් හිතන්න. සමහර විට ඔබ දැන් වයස අවුරුදු 15ක් 20ක් විතර වෙන තරුණයෙක් වෙන්නට ඇති. එහෙම නැත්නම් මැදි වියේ හෝ මහලු වයසේ ඉන්න කෙනෙක් වෙන්නට පුළුවන්. ඇත්තටම ඔබ ඔය වයසෙම හැමදාම ඉන්නවද? තව තවත් වයසට යනවද? මෙහෙම අහද්දී සමහර විට ඔබට ඔබේ ළමා කාලය මතක් වෙනවා. ළමා කාලේ කාටත් හොරාම ගෙවිලා ගියා. ළමා කාලේ පසු කරලා ඔබ දැන් ඔය ටික ටික පරිණත වෙන්නේ වයස ටිකෙන් ටික ගෙවිලා යන නිසා. තරුණ වයසේ ඉන්න කෙනා වයසට යන්න කොහෙත්ම කැමති නැහැ. ඇත්තටම වයසට යනවට කවුද කැමති? ඒත් ඔබ අකමැති වුණා කියලා ඒ වයසට යාම ඔබට නවත්වන්න පුළුවන් කමක් නැහැ. ඔන්න ඔබ අසරණ වෙන තැන. ඊළඟට ඔබේ ජීවිතය ගැනම මොහොතක් හිතලා බලන්න. ලෙඩ දුක්වලට මුහුණ දෙනවා. සනීප කරන්න බැරි සමහර අසනීප හැදෙන්න පුළුවන්. මේ ලෝකේ ලෙඩ වෙන අය ලෙඩ වෙන්නේ කලින් දැනුම් දීමක් කරලා නෙමෙයි. පිළිකා වගේ භයානක රෝගයක් ඔබ කරා නොයේ කියලා ස්ථීරවම කියන්නේ කොහොමද? අන්න ඒක තමයි අසරණ වෙනවා කියලා කියන්නේ. වසර දහස් ගණනක් කාලය ගෙවිලා ගියා. මේ ලෝකේ මහා උගත්තු, මහා ධනවත්තු, මහා රජවරු පහළ වුණා. රූපයෙන් බොහෝම ලස්සන අය ඉපදලා හිටියා. සමහර විට ඔබ ඒ අය ගැන අදටත් කතා වෙනවා ඇති. නමුත් අතීතයේ සිටිය ඒ එක්කෙනෙකුටවත් නොමැරී ඉන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. කොයිතරම් මේ දේවල් කරගෙන හිටියත් මරණයේදී ඒ සියල්ලම ඒ උදවියට අහිමි වුණා. ඔය මිල මුදල්, ගේ දොර, යාන වාහන ඔක්කොම අතහැරලා යම් දවසක ඔබටත් මරණයට පත් වෙන්න සිදු වෙනවා. මේ ගැන නම් සිහි කරන කොටත් ඔබ බය වෙනවා ඇති. නමුත් අපි කාටත් මැරෙන්න සිදු වෙනවා. ඕක තමයි අනෙක් අසරණකම. ටිකක් හිතලා බලන්න මේ වයසට යාමත්, ලෙඩවීමත්, මරණයත් හමුවේ ඔබ අසරණ නැද්ද කියලා. මේ වයින් ගැලවෙන්නට ඔබටත් මටත් පිළිතුරක් නැහැ. මේක තමයි අසරණකම කියලා කියන්නේ.